මේ තියෙන්නේ අපි Block City එහෙමත් නැත්නම් Student of the World කියන වෙබ්සයිට් එක හරහා නිර්මාණය කරපු වෙබ්සයිට් එකක්. ඉතින් මේක නිර්මාණය කළේ මම. මේකෙදි මම මේ වෙබ්සයිට් එක නිර්මාණය කරද්දී home කියලා page එකක් මුලින්ම යොදාගත්තා. ඒ වගේම my certificate, my achievement, my digital handle, my programs, my hobby, microword, my city, our media unit කියලා කොටස් වලට මේක බෙදලා තියෙනවා. ඒ වගේම මම මුලින්ම මගේ රට ගැනත් ඊට පස්සේ මං ගැනත් මේකේ ටයිප් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම my certificate කියලා මගේ සහතිකත් මෙතනට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙනවා ඔයාලගේ දත්ත ඇතුළත් කරලා කොහොමද ඔයාලටත් මේ වගේ වෙබ්සයිට් එකක් නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් ඔයාලගේ දක්ෂතා, ඔයාලගේ සහතික, ඔයාලගේ විනෝදාංශ, ඔයාලගේ ගම ගැන මේකට ඇතුළත් කරන්න පුළුවන්. එහෙනම් අපි යමු කොහොමද මේ වෙබ්සයිට් එක නිර්මාණය කරන්නේ කියලා බලන්න. මුලින්ම අපි බලමු අපි කොහොමද ටෙක්ස්ට් එකක් ඇතුළත් කරගන්නේ කියලා. මේ පහළ තියෙනවා සුදු පාට ඉඩ ප්‍රමාණයක්. ඉතින් එතන අපිට පුළුවන් අවශ්‍ය දේවල් ටයිප් කරන්න. මුලින්ම මම හෝම් පේජ් එකට දාන දේවල් ටික මෙතන ටයිප් කරනවා. මුලින්ම මම එන යාළුවන්ව පිළිගන්න හායි දෙයක් කියලා මෙතන ටයිප් කරනවා. ඊට පස්සේ enter බටන් එක ප්‍රෙස් කරලා it's nice to meet you කියලා ටයිප් කරනවා. අපි හැම වාක්‍යයක් අවසානෙම enter බටන් එක ප්‍රෙස් කරලා ඒ වාක්‍ය පහළට අරගෙන අපි එක එක වාක්‍ය වෙන වෙනම ටයිප් කරොත් අපිට වෙබ්සයිට් එක තව ටිකක් ලස්සන කරගන්න පුළුවන්. ඉතින් ඒ මම හිතන විදිය ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ කැමති විදියකට මේක ටයිප් කරගන්න. ඉතින් මේ විදිහට මම ටයිප් කරගත්තා hi there nice to meet you කියලා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් හෝම් පේජ් එකට ඇතුළත් කරන ඕගොල්ලන්ගේ දත්ත මේකට ඇතුළත් කරන්න. ඔයාලගේ නම, ඔයාලගේ පාසල, ඔයාලට තියෙන දක්ෂතා, ඔයාලගේ හැකියාවන් මේකට ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් මම දැන් මේ විදිහට මං ගැන මේකේ ටයිප් කරගන්නවා. හරි. මම දැන් මේ විදිහට මගේ වයස, මගේ පරිගණක පාසලේ නම, මං ඉගෙන ගන්න ශ්‍රේණිය වගේ දේවල් මෙතන ටයිප් කරා. ඉතින් ඔයගොල්ලොත් ඔයගොල්ලන්ගේ තොරතුරු ටයිප් කරගන්න ඇති කියලා මම හිතනවා. දැන් අපි බලමු කොහොමද මේකට පාට ඇතුළත් කරන්න කියලා. ඔයාලට පේනවා උඩම තියෙනවා අපිට පාට බොක්ස් එකක් දීලා. ඉතින් මේකෙන් පුළුවන් අපිට පාට තෝරන්න. ටෙක්ස්ට් කියලා වෙනම පැත්තක් තියෙනවා. ඒකේ light, very dark, very light කියලා එක එක කොටස් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අකුරේ වර්ණය darkද lightද කියන එක මෙතනින් තෝරන්න. ඊට පස්සේ ඉහළින් තියෙනවා අපිට පාට ටිකක් දීලා. එතනින් පුළුවන් අපිට අකුරු වල වර්ණය වෙනස් කරන්න. ඉතින් මම මෙතනදී භාවිතා කරන්නේ කළු වර්ණය. ඒ වගේම අපිට මෙතනදී background color එකත් වෙනස් කරගන්න පුළුවන්. දකුණු පැත්තේ එහා පැත්තේ කෙළවරේ තියෙන්නේ අපේ background color එක darkද lightද කියන එක අපිට තෝරන්න. මම මෙතනදී dark තේරුවා. ඊට පස්සේ මෙතනින් අපිට පහළ යට තියෙන පාට වලින් පුළුවන් අපිට අවශ්‍ය පාට තෝරන්න. ඉතින් මම හිතනවා මෙතනදී pink color light මට ගැලපෙනවා කියලා. ඉතින් මම මේ විදිහට pink color light තෝරගන්නවා. ඒ වගේම අපිට පුළුවන් මෙතනදී අකුරු වල size එක වගේම අකුරු වල හැඩය වෙනස් කරන්න. මෙතනින් ඕගොල්ලන්ට පේනවා අකුරු වල size වෙනස් කරන්න text size කියලා වෙනම කොටසක් තියෙනවා. එතනින් අපිට පුළුවන් අකුරු වල size එක වෙනස් කරගන්න. ඉතින් මම මේ වෙලාවේදී මම අකුරු size එක 5 විදිහට තෝරනවා. ඒ වගේම අපිට පුළුවන් එහා පැත්තේ තියෙන කොටුවෙන් අකුරු වල හැඩය, අකුරු අන්ඩර්ලයින් කරන්න ඕන නම් ඒ වගේ දේවල්, අකුරු වල පිහිටීම වගේ දේවල් වෙනස් කරන්න. මේ වීඩියෝ එකෙන් අපි කතා කරේ ටෙක්ස්ට් ගැන. ඒ වගේම background color ගැන. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද අපි image add කරන්නේ කියලා.